Hi guys, මම introduction එකක් දුන්නේ නෑනේ. intro එකක් දෙන්න වීඩියෝ ක්ලිප් එකක් තිබ්බේ නෑ. ඉතින් මේ අපි අවිල්ලා ඉන්නේ භාවකේත. මේක කරන්නේ Classical Music Society එකෙන් University of Moratuwa. ඒ මල්ල දෙන්න දීටි භාවකේතේ තිබ්බේ 3 වෙනි වතාවට මං හිතන්නේ. ඉතින් එතන පොඩ්ඩක් ලයිට්ස් තිබ්බේ නෑ ෆොටෝ ගහන්නවත්. ඉතින් අපි තුන් දෙනා බෝඩියට ඇවිල්ලාම ෆොටෝ එකක් ගැහුවා. ඉතින් මේ තියෙන්නේ කැත ෆොටෝ. ඉතින් ඊළඟ දවස මට වැඩ ගොඩාක් තියෙන බිසි දවසක්. ඔක්කොම එක දිගට කරගෙන යනවා. මේ ඉන්නේ අපේ මිත්මි. මෙයා ලේස්ට් වෙන්නේ මේ මැච් එකක් බලන්න යන්න. ඉතින් මට යන්න විදියක් නැහැ. මට අද ඔෆිස්. අද මේ ඇවිල්ලා guys වැලන්ටයින්ස් ඩේ එක. අද මට උදේ පොඩි සෙරමනි එකකට යන්න තියෙනවා. ඊට පස්සේ ඉක්මනටම ඔෆිස් එකට යන්න ඕන. ආයෙත් ගෙදර යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. It has been a privilege to witness the hard work. මම ඔයගොල්ලන්ට WI එක ගැන කලින් කියලා තියෙනව නේද? Women in Engineering කියන්නේ University of Moratuwa WI එකේ ගොඩක් කෙනෙක් බහුතරේ ඉන්නේ ගෑනු ළමයි තමයි. ඉතින් මේ organisation එකකින් university students ලට විතරක් නෙමෙයි රටට ගායට ගොඩාක් වැදගත් වෙන වැඩ සෑහෙන දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ටිකක් තමයි මේගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඉතින් අද ඒකේ award ceremony එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න මොනවද වෙන්නේ කියලා. Of the IEEE student branch, universizing their hard work, dedication and commitment that made a huge impact this term. We invite our chief organizer, Itmanti, chairwoman, Vishwani Bhagya, Arunodi, committee, lead, Tishani Disanayaka, lead, Senuri Bal, members, Chatumi Kastuarachi, Lasit Undulangam, JP Jayasingha, Pramudita Gamage, Dimasha Arunodi. I'm now pleased to present the minutes of the annual general. I now call for the nomination, calling for the nomination for the position of treasurer. කොහොම හරි මේ ඉවෙන්ට් එක ඉවර වෙනකම් මට ඉන්න පුළුවන් වුණා. හැබැයි ෆොටෝ ගහන එකට ගොඩක් ඉන්න බැරි වුණා. මං ඉවර වුණ ගමන් ෆොටෝ දෙකක් විතර ගහලා ආවා ඉක්මනට ඔෆිස් යන්න තිබ්බ නිසා. කෝල්දෙන සාකච්ඡාවක් කරන්න. දැන් නම් මම මට පොඩ්ඩක් ට්‍රැක් ගිහින් ඉන්නේ ගයිස්. මම කොහමද 4ට විතර බස් එකට නගින්න ආවේ. පානදුර බස් හෝල්ට් එකට මාත්‍ර හයිවේ බස් නවත්තන තැනට. පැය දෙකකට වැඩි පොර මේ හිටිය ගයිස්. highway bus got
කොටස් දෙකකට කඩනවනේ ප්‍රයිවට් ඒවායි CTB ඒවායි. ඉතින් එදා කොහොම හරි CTB බස් 3ක් වැඩ කරලා තිබ්බේ නැහැ. එතකොට සෑහෙන පොලිමක් තිබ්බා. එහෙම පොලිමේ ඉඳලත් එකක් ප්‍රයිවට් එකක් ආවා. ඒකට නගින්න 70ක් විතර පොලිමේ ඉඳියා. කොහොම හරි මම එතෙන්ට යද්දි පොලිමේ නගින්න යද්දි ඒක ෆුල්. ඊට පස්සේ ඊළඟ බස් එකේ තමයි එන්න උනේ. එහෙම තමයි ඉතින් ජීවිතේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ඇඳුම් ගන්න. ඉතින් කොහොම හරි එතන තිබුණු ගොඩක් ඇඳුම් මට සෙට් උන්නේ. ඊට පස්සේ කොහොම හරි ගවුමක් විතරක් අරගෙන අපේ අම්මට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න තිබ්බා. ඒකත් අරගෙන බින්චුන් ගියා. මාව ගලන්ට පිස්සෙක් වගේ පේනවලු ගයිස්. පිස්සෙක් වගේ. මං අද දවසේම කොහොම හරි කරේ අර දුවන එකයි මේ දුවන එකයි රට වටේම දුවපු එක තමයි මං කරේ. මට මහන්සි. දවසට කට්ටියගේ ට්‍රෙන්ඩ් එකනේ ගයිස් බින්චුන් එකට ගිහින් ෆොටෝස් දාන එක. ඉතින් මාතරක ටිකක් වෙනස්, ටිකක් අවුට්ඩෝර් වයිබ් එකක් තියෙන. ඒකත් මරු. තානායමට ඔයගොල්ලෝ ඇවිත් තිනවද තානායමට? මේ මාතර තානායම ටිකක් ප්‍රසිද්ධයි. ගොඩාක් කට්ටිය ඉනවා. ටිකක් කාර්ය බහුල තැනක් මෙතන. මේ වයිබ් එකට තමයි මං ආසම. අපිට ඉතින් මේ දවසේ ටේබල් එකක් තිබ්බේ නෑ හොයාගන්න. කොහෙද මේ කොනකම ඉන්න ටේබල් එකක. ඉතින් එකක්වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ. එදා නම් මාර ලොකු ක්‍රවුඩ් එකක් මෙතන හිටියේ. මාරම බිසි. ඔයගොල්ලන්ට ඩීටේල්ස් දෙන්න ඕන නිසා මම මේක පෙන්ටුව තියාගෙන බලන්න. ඉතින් ඔයගොල්ලොත් එන්න අනිවාර්යෙන් මාතර තානායමට. ඉතින් ඔය ටික තමයි මේ vlog එකේ උනේ. අද නම් මාර බිසි දවසක් ගයිස්. වෝඩ් සෙරමනි තිබ්බා. වැඩට ගියා. ගෙදර ආවා. දැන් කන්න ගියා. ඇඳුම් ගන්න ගියා. බින්චුන් එකට ගියා. ගොඩක් දේවල් කරා. ඉක්මනට ගෙදර යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ ඇවිල්ලා තියෙන මේ vlog එකේ අවසාන හරියට. දැන් බීච් එක ගොඩක් පේන්නේ නැහැ ගයිස් කළුවර නිසා. එහෙනම් මං ගිහින් එන්නම්. උසරණයි හැමෝටම bye bye guys. See you in the next video.